පසුගිය සැප්තැම්බර් මාස 24 වනදා මෙරට සංචාරයක් සඳහා පැමිණි නවසීලන්ත ජාතික කාන්තාවක් අද උදෑසන මෙරට සංචාරක පොලිස් කොට්ඨාසය වෙත විද්‍යුත් තැපෑල මගින් පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. 24 හැවිරිදි අදාළ නවසීලන්ත ජාතික කාන්තාව පවසා ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාස 25 වනදා සංචාරයක නිරත වන අවස්ථාවේදී තරුණයෙකු අසැබි ක්‍රියාවක නිරත වූ බවයි. මෙම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශනයක්ද ඇය විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා. I can't believe it's happened. We're such a beautiful place, but really kind people, and then something like that happens. Now I'm going to be on edge of the rest of my trip. මේ සම්බන්ධයෙන් සංචාරක පොලිස් කොට්ඨාසය මගින් සිදු කළ සොයා බැලීමකදී අනාවරණ වී තිබුණේ අදාළ විදේශික කාන්තාව ඔක්තෝබර් මාස 25 වනදා ආරුකම්බේ ප්‍රදේශයේ සිට පාසිකුඩා දක්වා ගමන් කරමින් සිටියේදී තිරුක්කෝවිල් ප්‍රදේශයේදී මෙම සිදුවීමට මුහුණ දී ඇති බවයි. එම අවස්ථාවේදී විදේශික කාන්තාව පැදවූ ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව අදාළ තරුණයා හමු වී ඔහු සමග සංවාදයේ නිරතව ඇති අතර එහිදී මෙම සිදුවීමට මුහුණ දී ඇති බවයි සංචාරක පොලිස් කොට්ඨාසය සඳහන් කළේ. ඒ අඩුව අදාළ සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි සංචාරක පොලිස් කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.